ඊයේත් පෙරේදත් අනින්තන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ කියලා උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙවනවා. දැන් මේ මෙහෙවන්නේ කවුද? JVPI මෙහෙවන උද්ඝෝෂණ නෙවෙයි මේ තියෙන්නේ NPPI මෙහෙවන උද්ඝෝෂණ. එකට ඊයේ මැදිරිගිරියේ එවැනි උද්ඝෝෂණයක් තිබුණා. හරියටම 19 දෙනයි මේකට සම්බන්ධ වුණේ. මේ 19 දෙනාම ජනතා විමුක්ති පෙරමුණේ අය නෙවෙයි. ඔය ගෝඨාභය රාජපක්ෂලා ඔක්කොම පස්සේ ඉඳලා පස්සේ කාලෙක මේ මාලිමාවට එකතු වෙච්ච පිරිස්. දැන් ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කොළඹ පැවැත්තුවා. මේකට වාඩි වෙච්ච අය ගත්තාම මේ කවුරුවත් මේ ජනතා විමුක්ති පෙරමුණේ අය නෙවෙයි. අර කියන රාජපක්ෂලාගේ දේශපාලන වල ඉඳලා මේ අන්තිම මොහොතේ මාලිමාවට ආපු අය. ඉතා පැහැදිලිව එහෙමනම් දැන් JVPI සම්බන්ධ නොවි මේ NPPI සම්බන්ධ වෙලා ඉල්ලන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල උද්ඝෝෂණ පිටිපස්සේ තියෙනවා බැලූ බැල්මටම අර වරින් වර මතුවලා යටපත් වෙච්ච ජනතා විමුක්ති පෙරමුණ එහෙම නැත්නම් JVP NPP ගැටුම. දැන් මේ කරලියට එන්නේ අලුයට සැඟවි වරින් වර මතුවෙච්ච ගිනිපුලිඟු දැන් විශාල ගින්නක් වෙලාද මේ NPP JVP ගැටුමද දැන් මේ එන්නේ. මොකද අපි එහෙම අහන්නේ දැන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කල් දාන්න කියලා ඔව් අපි කිව්වා. කඩිකුලප්පු ගෝඨගේ පෝර ප්‍රතිපත්තිය වගේ මේ අධ්‍යාපනෙත් එක්ක සෙල්ලම් කරන්න එපා දරුවන්ගේ අනාගතෙත් එක්ක. මෙහෙම කඩිකුලප්පු විදිහට මේ වගේ එන්න බෑ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. නමුත් මේ ගේන්න හදන එක තියෙන්නේ අර ආසියානු සංවර්ධන බැංකුවේ මේ ඇමරිකන් ඩොලර් 200ට කෙලහලහලා. එහෙම කරලා ළමයිගේ අනාගතය වෙනස් කරන්න එපා කියලා අපිත් කිව්වා. වෘත්තීය සමිති කිව්වා. අධ්‍යාපනඥයෝ කිව්වා. විශ්වවිද්‍යාල ආචාර්යවරු කිව්වා. අවසානයේ ඒ හඬට ඇහුම්කන් නොදී ඉන්න බැරි කමට වෘත්තීය සමිතිත් එක්ක අන්න ජනාධිපති සම්බන්ධ වෙලා පවත්වපු සාකච්ඡාවේ ජනාධිපතිවරයා තීන්දුවක් ගත්තා. 6 වසර මතුවෙච්ච ප්‍රධාන අර්බුදයට මුල් වෙච්ච ඒ මොඩියුල් සියල්ල අවලංගු කරලා ඒක 2027 දක්වා කල් දාන්න. දැන් මේ උද්ඝෝෂණය කරන දෙමව්පියෝ කියනවා අපේ දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙනවලු මේ 6 වසර මොඩියුල් අධ්‍යාපන ක්‍රමයට අවුරුද්දකින් කල් දාන එක. හිඟුරක්ගොඩ මැදිරිගිරිය විතරක් නෙවෙයි හැමතැනම දැන් මෙහෙම සූදානම් වෙනවා. අපි අහනවා ජනාධිපතිවරයාගේ තීන්දුවට විරුද්ධවද එහෙනම් මේ උද්ඝෝෂණය කරන්නේ. මොකද ජනාධිපතිවරයා ඉතා පැහැදිලිව මේක කල් දාන්න ගත්ත තීන්දුවත් එක්ක කාරණා කීපයක් කිව්වා. ඒ කාරණා කීපය ඇතුලේ තියෙනවා නිශ්චිත කාරණා කීපයක්. එකක් මොඩියුල් සම්බන්ධයෙන් මතුවලා තියෙන බරපතල තාක්ෂණික ගැටලු. ඒක අර අසභ්‍ය වෙබ්බඩවි සම්බන්ධයෙන් කාරණාවල ඉඳන් ඒක ඇකුළුවට මේවට සම්බන්ධ කරගෙන තියෙන සියලුම වෙබ්බඩවි ආණ්ඩුවේ අධ්‍යාපන එකට සම්බන්ධ ඒවා නෙමෙයි. මේ ඔක්කොම පෞද්ගලික මේ වෙබ්බඩවි. මේවට වගකීම් කියන කවුරුවත් නැහැ. වගකීම් සාගත වෙන්න කවුරුවත් නැහැ. ඉතින් තාක්ෂණික ගැටලු ගොන්නක්. දැන් ජනාධිපති ඒක පිළිගන්නවා. කල් දෙමීමට හේතුවක් විදිහට ඒක පිළිගන්නවා එයා. ඊළඟට ගුරු පුහුණුව ලබා දීලා නැතිලු නිසි ආකාරයේ. කවුද කියන්නේ? ජනාධිපති මේක කල් දාන ගත්ත තීන්දුවේදී ජනාධිපති පිළිගන්නවා. ගුරු පුහුණුව නිසි ආකාරව දීලා නැහැ. එතන ඒක ගැටලුවක්. ඒ විතරක් නෙමෙයි. ඔහු පෙන්නන තව පුරු කාරණයක්. 147ක් හදපු මොඩියුල් වල ගැටලු තියෙනවා කියලා. 147ක් කිව්වම මේ සුළුපටු ගාණක් නෙමෙයිනේ. දැන් එතකොට අපි අහනවා NPPI ගෙන් මේක මෙහෙවන කවුරු හරි නිද කවුද අපි දන්නේ මෙහෙවන අය ඉන්නවනම් අපි ඒකෙන් අහනවා දැන් ඕගොල්ලෝ මේ පාරට ගේන්න හදන්නේ දරුවොත් එක්ක දරුවන්ව පාවිච්චි කරලා මේ අඩුපාඩුකම් ටික සහිතව මේක කරපල්ලා කියලාද? එද අපි කියනවා දරුවන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. මේ කරන්නේ තක්කඩි වැඩක්. ඒක කෙලින් කියන්න ඕගොල්ලෝ අතර ජනාධිපතිත් එක්ක තියෙන ගැටුම නම් ඒක කෙලින් කියලා කරන්න. කෙලින් කියලා මේවා නෙමෙයි. ඕගොල්ලෝගේ ගැටුමට අදාළ දේවල් කරගන්න. එහෙම නැතුව දරුවන්ගේ ජීවිතත් එක්ක මේ සෙල්ලම් කරන්න හදන්න එපා. මේ මොඩියුල් ගැන මෙලෝ හසරක් දන්නේ නැති දරුවන්ව පාරට ගෙනල්ලා ඔන්න දරුවොත් විරුද්ධයි කියන තරම් තක්කඩි වැඩ කරන්න ලෑස්ති වෙන්න එපා. මොකද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන ඔය පොඩි දරුවෝ දන්නේ නැහැ. එතන පොඩි දරුවන්ව පාරට ගෙනල්ලා මේ විදිහට මෙහෙම වැඩ කරන්න එනවා නම් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් මීට වැඩිය දැවැන්ත උද්ඝෝෂණ රට තුල සිද්ධ වෙනවා. මොකද මේකට ආවේ රට පුරා විරෝධයක්. ඒ විරෝධයේ හින්දායි ඔයගොල්ලෝ අකුල ගත්තේ. ඔයගොල්ලෝ උද්දච්ච විදියට හිටියා ජනාධිපතිවරයාගෙන මේක කල් දාන්නේ නැහැ කියලා. එතන රට තුල මතුවෙච්ච ඇත්ත උද්ඝෝෂණ පෙළ නිසින් ඔයගොල්ලන්ට සිද්ධ වුණා මේක අකුල ගන්න. ඒ අකුල ගන්න ඉදිරිපත් කරපු කරුණු වල තියෙනවා බරපතල කාරණා. 147ක් අඩුපාඩුකම් තාක්ෂණික ගැටලු ගුරුවරු පුහුණු කරලා නැහැ. ඒ විතරක් නෙවෙයි ජනාධිපති පිළිගත්තා පළවෙනි කාර්තුවට විතරයි මොඩියුල් හදලා තියෙන්නේ. දැන් උදේට පාරට බහින හරි නෝනගේ හරි
එහෙම නැත්නම් NPP එකේ තව මේක පිටිපස්සේ ක්‍රියාත්මක වෙන ජාලයක හරි නෝන මහත්තුරුන්ගේ උමනාවක් තියනවාද? ඒ අඩුපාඩුකම් සහිතව මේක කරන්න. ඒ නිසා මේ බරපතල ප්‍රශ්න මේක. එතන රටේ ප්‍රශ්න ඇතුලේ මේ වගේ නැති ප්‍රශ්න හදන්න ලෑස්ති වෙන්න එපා. එහෙම වුණොත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැන් නැවත වහලා තියෙන සංවාදයේ එළියට එනවා. මොකද පෙරටුගාමී සමාජවාදී පක්ෂය අපි දිගින් දිගට කිව්වා දැන් නවත්තලා තියෙන 6 වසර ඉංග්‍රීසි මොඩියුලේ විතරයි. ඒක 2030ක් දක්වා අනිත්‍යව කරන්න හදන්නේ. අනිත්‍යව කරන්න හදනකොටත් ජනාධිපති කියන මේ අඩුපාඩුකම් එහෙම තියෙද්දි කරන එකම අපරාධයක්. ඒකට විරුද්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්න ඕනේ මේ අපරාධෙට ඉඩ නොදෙන බලවේග. ඔයගොල්ලෝ 10 20 ගෙනල්ලා පාරේ උද්ඝෝෂණ කරනවා නම් අපි ලෑස්ති 100 ගණන් 10 ගණන් ගෙනල්ලා ඒකට එරෙහි උද්ඝෝෂණේ නැවත පනපවන්න. මතක තියාගන්න ඕගොල්ලෝ 10 20 එකතු වෙලා කරන්නේ ඕගොල්ලෝගේ බැරිකම. මේ උද්ඝෝෂණ වලට විරුද්ධ ඇත්ත බලවේගයක් ඉන්නවා කියන එක පෙන්වන්නේ වෙන කවුරුත් නෙමෙයි. NPP ඕගොල්ලෝමයි. මැදිරිගිරියකට 19යි. හිඟුරක් ගොඩ එක කරන්න බැරි වෙලා කල් දැම්ම දැන් ආපහු දිනයක් දාලා තියෙනවා 19ට කියලා. රට පුරා එහෙමයි. කොළඹ උද්ඝෝෂණයේ හිටියේ ඊටාම පුංචි පිරිසක්. JVP උද්ඝෝෂණ කරනවා නම් අඩුම ගානේ තමන්ගේ බලවේගයේ බස් වලින් හරි ඇදලා කරනවානේ. එහෙනම් මේ තියෙන්නේ JVP NPP ගැටුම නම් ඒකට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගාවගෙන අහිංසක පොඩි දරුවෝ ගාවගෙන මේ අපරාධයට ලෑස්ති වෙන්න එපා. ඕගොල්ලන්ගේ ගැටුම ඕගොල්ලෝ ඉවර කරගන්න ඕන මගුලකින්. ළමයිගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා අපි ආණ්ඩුවට බලධාරීන්ට හරිනි අධ්‍යාපන ඇමතිනියට අපි දැඩිසේ අනතුරු අඟවලා කියන්න ලෑස්තියි.